අම්මේ මම්මී අලුතින් අපි ජොබ් එකට යන්න කියලා. මම්මී යන්නද? අම්මා දුවලා කෑම ටික නම් මරුවේ. හනි මට තියෙනවට කෑම හැදුවේගනේ. එහෙනම් පුතා යන්න. අපි අර ඊයේ කරපු හොර වැඩි මාට්ටු වෙන්නේ නැතුව ඇති නේද? මම දැක්ක ප්‍රොජෙක්ට් වලට යනවා හැබැයි. ඒ වගේ දෙයක් වෙලා කියලා. අපිට මේ වෙන්නේ නැති නේද? ඒව මාට්ටු නේද? අයියෝ මේ මම හොර වැඩක් කළොත් මාට්ටු වෙන්නේ නෑ. හරි එහෙනම් මම යනවා. අලුතින් හම්බි ජොබ් එකට යන්නත් වෙයි. ඔය ජොබ් එකට ගිහිල්ලා මම හොනර් ටිකක් එහෙම අරගෙන ආයි BMW එකක් අරගෙන යන්නේ ඈ. පුතා පරිස්සමෙන් යන්නකෝ. ඔහොම නවතිනවා. ඇයිද? මට කතා කරේ. ඉතින් වැඩිලා වෙන්නේ නැති මම වෙනගේ නෙට් වෙන්නේ නැති කතා කරන්නේ නැත්තේ. පිටිපස්සෙත් කවුරුත් නැහැ. සර් මට නේද? මම එනවා. ඔහෙට තමයි කියන්නේ. මෙතන වෙන කවුරුත් ඉන්නවයි. අයියෝ සර් මම වැරද්දක් කළා නෑ. වෙඩි තියන්න බා මම වැරද්දක් කළා නෑ. බය වෙන්න එපා මිනිස්සු. මාත් එක්ක පොලිසියට යන්න. සර් අර වැඩේට අල්ලගත්ත එක ගෙනාවා. එහෙමද? ඌ ගැන මම බලා ගන්න. තමුන් දැන් මෙතනින් යනවා. උඩ ඇතුළට එන්න කියනවා. ඇයි සර් මම වල්ලංගාවේ? මම මොකුත් කළේ නෑ. මම මොකුත් දන්නේ නෑ. මම යාළු ජොබ් එකක් හොයාගෙන යන්න ආපු දවස්. ඇයි සර් එක දවසක් කඩ හදන්නේ සර් එයි මම වල්ලංගාවේ සර්. අන්න ඒ කෙන කතා කරන්න තමයි තමුන් වෙතෙන් එන්න කිව්වේ. හරිද? මට කියනවා රෙස්ටෝරන්ට් එකේ තමුන්ගේ අර කවුද මේ නෑ එක් හරි කවුරු හරි නේද? හොරේ මොනා හරි කාලා තියන්නේ ආ. බඩේ අමාරුවක් කියලා ඇවිල්ලා CCTV ලොක්කම රෙකෝඩ් වෙලා අර වේටර් මෝඩයක් තමුන්ලට දෙන්න යන්න කියලානේ. මට තමුන්ව අහු වුණා. මේ කොස්තාපල් වීරසුන්දරත් එක්ක ඕවා හරියන්නේ හරිද? වැඩි ආවොත් ඔක්කොම මෙතන විනාශ කරලා දානවා. දැන් තමුන්ට තියෙන්නේ සාක්ෂි හොයාගන්න. තමුන්ට දවසක් දෙනවා. හෙට උදේ ආයි මෙතෙන්ට එනවා. තමුන්ට නිදොස් වෙන්න සාක්ෂි හොයාගන්නවා.